ආයිබෝන් සාදරයෙන් පිළිගන්නවා channel එකට. අද බලමු අතහැරලා දාපු බංගලාවකට හොල්මන් රියැලිටි ෂෝ එකක් කරන්න යන කණ්ඩායමකටත් වෙන දරුණු ඉරණමක් ගැන කියවෙන මූවි එකක්. කතාව පටන් ගද්දිම නිදාගෙන ඉන්න මේගා කෝල් එකක් ඇවිත් හැරෙනවා. ඒකත් එක්ක කෝල් එක ආන්සර් කරන මේගාගෙන් පොලිස් ඔෆිසර් කෙනෙක් වුණ ජෝසප් මේගාගේ යාළුවෙක් වුණ රමන්ගේ නම්බර් එක ඉල්ලනවා. ඊළඟට පෙන්වන්නේ අවතාර සාද්භූත දේවල් ගැන පරීක්ෂණ කරන කෙනෙක් වුණ රමන් ඇසිස්ටන්ට් ඇනා එක්ක හොල්මන් අවතාර ගැන දේශනා කරනවා. දේශන ඉවර වෙලා යන්න හදද්දී ඇනා මේගාගෙන් කෝල් ඇවිත් කියලා රමන්ට ෆෝන් එක දෙනවා. ඉතින් මේ රමන් මේගාත් එක්ක කැම්පස් කාලේ යාළු වෙලා ඉඳලා තියෙනවා. මේගාගෙන් නම්බර් එක ඉල්ලගත්ත ජෝසප් රමන්ට කතා කරලා රියැලිටි වැඩසටහනක වෙලා තියෙන අద్භූත මරණ 7ක් ගැන කියනවා. එතනදී මේ වැඩසටහන මේවපු මේගාගේ මහත්තයා වුණ රවිත් මැරලා කියන නිසාම නිවුස් එක ගැන හොයලා බලන රමන් මේ අద్භූත සිද්ධිය ගැන විමර්ශනය කරන්න හිතනවා. මේගව හම්බ වෙන්න යන රමන් මේගත් එක්ක කතා කරනවා. ජෝසප් රමන්ව හම්බ වෙලා ජෝසප් ළඟ තියෙන රියැලිටි වැඩසටහනේ වීඩියෝ තියෙන හાર્ඩ් ඩිස්ක් එකක් වගේම පොලිස් විමර්ශනය ගැන තොරතුරු දෙනවා. රවිගේ ස්ටුඩියෝ එකට යන රමන් හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන වීඩියෝ බලන්න ගන්නවා. පළවෙනි වීඩියෝ එකේදී රියැලිටි ෂෝ එකට තෝරගත් අයගේ විස්තර තියෙන වීඩියෝ එකක් ප්ලේ වෙනවා. ඉතින් මේ තරඟේ මීරා ශම්බු ඇලීනා බෙජෝයි ටෂු නාරයන් කියලා 6 දෙනෙක් ඉන්න. රමන් ඊළඟට දෙවෙනි වීඩියෝ එක ඕපන් කරනවා. රමන් ක්‍රූ එකත් එක්ක පාලු ගිතරක් ළඟ හට් එකක් ගහගෙන තමයි මේ රියැලිටි ෂෝ එක ෂූට් කරන්නේ. ඉතින් මේ රියැලිටි ෂෝ එකේදී තරඟයට සහභාගී වෙන තරඟකරුවන්ට ක්‍රූ එක හදපු බොරු හොල්මන් පෙන්නලා බය කරන එක වුණා. තරඟයට සහභාගී වෙන අය බොරු හොල්මන් පෙන්නන එක ගැන දන්නේ නැහැ. තරඟකරුවෝ පාලු දූපත ළඟට එක්කන්නාවම ඔක්කොම ෆෝන් එකතු කරගෙන පොඩි බෝට්ටුවකින් දූපතට එක්කන්න යනවා. එතනදී සුපර්ස්ටාර් කෙනෙක් වුණ ආර්.කේව හම්බ වෙනවා. ආර්.කේ මේ කට්ටියට රියැලිටි ෂෝ එක ගැන පැහැදිලි කරලා දෙනවා. ආර්.කේ රියැලිටි ෂෝ එකේ ෂූටින් වෙන්නේ රැට විතරයි කියනවා. හැම දවසකම මේ අයට අලුත් ටාස්ක් හම්බ වෙනවා වගේම ගෝස්ට් හන්ටින් ටූල් මුත් හම්බ වෙනවා. මේ විදිහට තරඟය ගැන පැහැදිලි කරලා දීලා දවස් 15කට පස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 15ක් ජයග්‍රහණය කරන අයට දෙනවා කියලා ආර්.කේ මේ කට්ටියට යතුරු දීලා ඉතින් යනවා. කට්ටිය ගෙදර ඇතුළට ආවම කැමරා වලින් බලන් ඉන්න රවිගේ ක්‍රූ එක මුලින්ම සීතල වැඩි කරනවා. ගෙදර පරීක්ෂා කරන කට්ටිය මේසෙක තියෙන නම් ගහලා තිබුණ පෙට්ටි වගේක් හොයා ගන්න. පෙට්ටිවල තිබුණ කාමරවල යතුරු ගන්න කට්ටිය කාමරවලට යනවා. රෑ වුණාම වැඩ පටන් ගන්න ක්‍රූ එක මුලින්ම මීරාගේ දොරට ගහන සද්දයක් ඇති කරනවා. මීරා බය වෙලා බලන් ඉන්නවත් එක්ක ජනෙලෙන් හොල්මනක් දාලා බය කරන නිසාම මීරා කෑ ගහනවා. ටිකකින් කට්ටියම මීරාගේ කාමරයට එනවා. ඊළඟ දවසේ දවල් වැඩ නැති නිසාම කට්ටිය මේ දූපතේ ඇවිදින්න යනවා. මේ කට්ටිය කැලේ නටබුන් ගොඩක් එක්ක තියෙන ලොකු ගහක් හොයා ගන්න. මේ අමුතු ගහ ගැන බලන කට්ටිය පරණ කාමරයක් දැකලා ඇතුළට යනවා. ඒත් එක්ක මේ කාමරේ අවුරුදු ගාණක් පරණ බඩු වගේක් තියනවා දකින්න. රෑ වුණාම කට්ටියට පළවෙනි ටාස්ක් එක හම්බ වෙනවා. ඉතින් මේ කට්ටියට කණ්ඩායම් දෙකක් හදාගෙන එක කණ්ඩායමක් ගෙදර කොනක තියෙන කාමරයක් පරීක්ෂා කරන්න වගේම අනිත් කණ්ඩායම කැලෙත් එක්ක තියෙන කාමරය පරීක්ෂා කරන්න යන්න ඕනේ. කණ්ඩායමගෙන් එක්කෙනෙක් විතරක් කාමරයට යන්න ඕනි වගේම යන කෙනා AVP මීටර් නයිට් විෂන් කැමරාරන් ගිහින් කාමරය පරීක්ෂා කරන්න ඕනි කියලා මේ කොලේ තියෙනවා දකින්න. කණ්ඩායම් දෙකකට බෙදෙන කට්ටිය කාමර දෙක පරීක්ෂා කරන්න යනවා. රූම් A එකට ඇලීනා රූම් B එකට මීරාත් යනවා. ඇලීනා කාමරයට ගිහින් පුටුවේ වාඩි වෙලා ඉස්සරහා තිබුණ ටීවී එක දිහා බලන් ඉන්නවත් එක්කම ක්‍රූ එක අద్භූත ඡායාවක් නිර්මාණය කරනවා. අద్භූත ඡායාව ඇලීනාගේ උරහිසෙන් අල්ලලා ඉස්සරහින් පේන්න ගන්නවත් එක්කම බය වෙලා කෑ ගහන්න ගන්න නිසාම කණ්ඩායම අනිත් දෙන්නා දොර අරගෙන ඉක්මනට කාමරය ඇතුළට යනවා. කැලේ ඇතුළට යන ගමන් ඉන්න මීරත් ඡායාවක් දැකලා බය වෙන නිසාම කෑ ගහන ගමන් එතනින් දුවගෙන යනවා. කණ්ඩායම් දෙකම ආයෙත් එක තැනකට එකතු වෙනවා. දෙවෙනි ටාස්ක් එක ගන්න කට්ටිය නිදානයක් හරන්න තියෙන බව දකිනවා. නිදානේ හොයාගන්න ඉඟියක් විදියට නිදාන යක්ෂයා තුල නොව දෙවියන් තුල හොයා ගන්න පුළුවන් කියලා තියෙනවා වගේම මේ ටාස්ක් එකෙන් පරාද වෙන කණ්ඩායම තරගෙන් අයින් කරනවා කියලා තියෙන නිසාම නාරායනගේ ටීම් එක ගෙදර ඇතුළට ගිහින් හොයන්න පටන් ගන්න. ඒත් එක්ක මීරගේ ටීම් එකේ අය කැලේට ගිහින් නිදානේ හොයන්න තීරණය කරනවා. ඒකත් එක්ක මේ කණ්ඩායම වැරදි පාරක යනවා දකින්න රවිගේ ටීම් එක කලබල වෙනවා. ශම්බු දවල් දැක්ක ලොකු ගහ ළඟට ටීම් එකේ දෙන්නව එක්කන් ගිහින් නිදානේ මෙතන වහලා තියෙන තැන ඇත්තේ කියලා ගහේ පහළ වහලා තිබුණ පොඩි දොරක් අරනවත් එක්කම ශම්බු එතනින් විසි වෙනවා. ඒකත් එක්ක ශම්බුගේ බෙල්ල පිච්චෙන්න ගන්නවා කියන නිසාම ශම්බුට බනින මීරා ගෙදර පැත්තට එන නිසාම බෙජෝයි ශම්බුත් එක්කගෙන ගෙදරට එනවා. කට්ටිය ශම්බුගේ තුවාල වෙලා තිබුණ බෙල්ලට බෙහෙත් දානවා. ශම්බුට වැඩි හානියක් නැති නිසාම රවිගේ ක්‍රූ එකත් වැඩි ගැන බලන්න නැතුව ඉන්නවා. ඒත් එක්ක ශම්බු දොර කැඩුව බෙන්නේ ඇතුලෙන් අමුතු එලි වගේක් එන්න ගන්නවා. මේලි දකින්න රමන් එතන කොල්ලයකට ප්‍රින්ට් එකක් ගන්න. රවි ටීම් එකට හෙට නිවාඩු දවස නිසා ටීම් එකේ අයට නිවාඩු දවස ගත කරන්න යන්න කියන. ඊළඟ දවසේ රෑ වැඩ නැති නිසාම කණ්ඩායම විනෝද වෙනවා. ශම්බු නාරයන් එක්ක ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඉන්නවත් එක්ක කැලේ ඇතුලෙන් බෙර සද්දයක් ඇහෙන්න ගන්න නිසාම කැලේ ඇතුලේ තියෙන ලොකු ගහ ළඟට යනවා. මෙතන ගිනි මැලයක් ගහලා විනෝද වෙන්න ගන්නවත් එක්කම කට්ටිය ඇවිත් දෙන්නව ගෙදරට එක්කන්න යනවා. වීඩියෝ බලන එක නතර කරන රමන් සීනියර් කෙනෙක් වුණ අයේෂාට කෝල් එකක් ගන්නවා.
රමන් රියලිටි ෂෝ එක රෙකෝඩ් කරපු බ්‍රහ්මගිරි දූපත ගැන අහන්න නිසාම බ්‍රහ්මගිරි වලට ලොකු ඉතිහාසයක් තියෙනවා කියන ආයේෂා තොරතුරු හොයලා දෙන්නම් කියන. ඊට පස්සේ රමන් ආයෙමත් වීඩියෝස් ටික බලන්න ගන්න. මේ වෙලාවේ හොඳටම බීලා ඉන්න නාරයන්ව මේ කට්ටිය එක්කන් ආවා ශම්භුව මග හැරෙන. මේ නිසා නාරයන් ශම්භුව හොයන්න ආයෙමත් කැලේ ඇතුළට යනවා. එදා රෑ හට් එකේ දෙන්නෙක් විතරක් ඉන්නවත් එක්ක සිගරට් එකක් බොන්න දෙන්න හට් එකෙන් එළියට යනවා. ගෙදර ඉන්න ටෂු ලිඳ පැත්තෙන් සද්දයක් එන නිසාම ලිඳලකට යනවා. ටෂු ලිඳ ඇතුලේ තිබිලා දකින්න දේත් එක්ක කෑ ගහනවා. ඒත් එක්කම ලිඳලකට එන යාළුවෝ කට්ටිය ලණු උඩට ඇදලා ගන්නවත් එක්ක ශම්භු ලණුවත් ගෙට ගහගෙන ලිඳට පැනලා මැරලා ඉන්නව දකින්න. ඒකත් එක්ක ලයිට් යන නිසාම කට්ටිය ගෙදර ඇතුළට එනවා. මීරා කාමරයට ගියාම ගිනි ඇවිලෙන් අඩිසලකුණු වගේක් කාමරය ඇවිදින විදිය දකින්න නිසාම කෑ ගහනවා. කට්ටිය එතනට ගියාම අඩිසලකුණු දැකලා බය වෙන නිසාම වෝකි ටෝකි එකක් කරන් ක්‍රූ එකට කතා කරනවා. ඒත් මේ වෙදිත් ක්‍රූ එකේ දෙන්නත් මරලා දාලා තියෙනවා. මේ අතරේ නාරායන පෑෂ එකක් අරගෙන පරණ බඩු තියෙන කාමරය ඇතුළට යනවා. බිජෝයි නාරායනට කතා කරන ගමන් යනවා. නාරායන් කාමරය ඇතුළට යනවත් එක්කම කාමරේ ලයිට් ඔෆ් වෙනවා. නාරායන එතනින් ඉස්සරහට යන්න හදනවත් එක්කම නාරායන ඇඟට ගිනි අඟුරු ගොඩක් වැටලා පිච්චිලා යනවා. ඒකත් එක්ක බය වෙන බිජෝයි ඉක්මනින් එතනින් දුවලා යනවා. බිජෝයි ගෙදර ඇතුළට ඇවිත් නාරායන මැරුණ එක ගැන කියන්න හදනවත් එක්කම නාරායන එතනට එනවා. බිජෝයි බය වෙලා වතුර එකක් ඉල්ලන නිසාම මීරා වතුර එකක් ගේන්න කුස්සියට යනවා. මීරා ඉටිපන්දමක් පත්තු කරනවත් එක්කම කරන්ට් එකක් එනවා. මීරා වතුර එකක් ගන්නවත් එක්කම පාසලම සද්දයක් ඇහෙන නිසාම බය වෙනවා. ඒකත් එක්ක අద్භූත බලවේගයක් මීරාව අල්ලගෙන පාර දීලා මාරලා දානවා. මීරා කෑ ගහන සද්දය එන කට්ටිය කුස්සියට යනවත් එක්කම මැරලා ඉන්න මීරාව දකිනවා. බිජෝයි නාරායන් ළඟින් පැනගත්තත් ටෂු ඇලීලා දෙන්නවල්ල ගන්න නාරායන් ඒ දෙන්නවත් මරලා දානවා. බිජෝයි කැලේමෙන් දුවගෙන ඇවිත් ගඟට පැනලා බේරෙනවා. මේ වීඩියෝ හොඳින් බලන රමන් අద్භූත බලවේගයක් නාරායන් පිටිපස්සේ ඉඳන් පහර දෙන බව දකිනවා. ආයේෂා රමන් හම්බ වෙන්න ඇවිත් බ්‍රහ්මගිරි ගැන හොයාගත්ත දේවල් කියනවා. ඒකත් එක්ක බ්‍රහ්මගිරි වල අතීතයේ වුණ සිද්ධිය පෙන්නනවා. ඒ කාලේ බ්‍රහ්මගිරි වල අධිපති වුණ කුලශේඛරන් මේ පළාතේ ලස්සනම තරුණිය වුණ මුකිල්ල විවාහ කරගෙන කුලශේඛර කිසි දවසක මුකිල්ට මාළිගෙන් එළියට යන්න දීලා නැහැ. මේ ප්‍රදේශයේ වාර්ෂිකව සිදු කරන තෙය්‍යම් උත්සවය සිදු කරන්න ආව කුංජම්බුව දකින මුකිල් කුංජම්බුව එක්ක එකතු වෙනවා. මේ සිද්ධිය දකින කුලශේඛරන් චාරිත්‍ර අතරතුරම කුංජම්බුව ඝාතනය කරනවා. එදා ඉඳන් බ්‍රහ්මගිරිය විනාශ වෙන්න පටන් අරන් තියෙනවා. වගාවන් වගේම සතුත් නිගුරුනේ මිය ගිහින් වගේම මිනිසුත් අභිරහස් විදියට මැරෙන්න පටන් අරන් තියෙනවා. ඒත් එක්ක බ්‍රහ්මගිරියට එන පෙරුමලයන් කියන රජ කෙනෙක් කුංජම්බුගේ ආත්මය ගහක බෙනයක් අස්සේ හිර කරලා බ්‍රහ්මගිරිය වලට එන්න බැරි වෙන්න ගඟක් බ්‍රහ්මගිරිය වටේට හරවලා යවනවා. කාලයත් එක්ක බ්‍රිතාන්‍යයන් බ්‍රහ්මගිරිය වලට ගෙන් කුලශේඛරන්ගේ මාලිකාව බංගලාවක් විදියට ඉදි කරලා තියෙනවා. ඉතින් මේ බංගලාවේ තමයි රියලිටි ෂෝ එක රෙකෝඩ් කරේ. මේ කතාවෙන් පස්සේ රමන් බිජෝයිව බලන්න හොස්පිටල් එකට යනවා. කලින් සිද්ධියත් එක්ක බිජෝයි තාමත් කොමා තත්ත්වයක ඉන්නවා දකින රමන් බ්‍රහ්මගිරිය වලට යන්න තීරණය කරනවා. රමන් යනත් එක්ක මේ ගමන යන්න හැදුවත් මේකත් මේ ගමනට එකතු වෙනවා. බ්‍රහ්මගිරිය වලට ඇවිත් බංගලාව ඇතුළට එන කට්ටිය බංගලාව හැමතැනම කැමරාහයි කරනවා. මේ බංගලාවේ බිත්තියක අමුත්තා තේරුණ රමන් බිත්තිය කඩලා බලද්දී කුංජම්බුගේ ඇඳුම් ආභරණ තිබිලා හම්බ වෙනවා. රෑ 3 දෙනා කන ගමන් කතා කර කර ඉන්නවා. ඒත් එක්කම මේ ගාව වෙතින් පස්සට විසිවෙනවා. ටික වෙලාවකින් කරන්ට් එක යන නිසාම ඇනා ජෙනරේටර් එක ඔන් කරන්න යනවා. එතනදී මේගාවතකින් ස්පර්ශ කරන්න ගන්න. කරන්ට් එක ආවම අතතුරුදහන් වෙනවත් එක්කම මේගා බය වෙනවා. ඒත් එක්කම කුංජම්බුගේ යක්ෂාත්මය මේගා ගැඟට ඇතුල් වෙනවා. මේගා ඇනාගේ බෙල්ල මිරිකලා මරන්න හදනවා. මේ වෙලාවේ එතනට ඇවිත් මේගාව අල්ලගන්න රමන් මේගාව පුටුවකට තියලා ගෙට ගන්නවා. කාමරකින් සද්දයක් ආව නිසාම රමන් මේ පැත්තට යනවා. මේ වෙලාවේ ඇනාට කතා කරන මේගා ලණුව ලියන්න කියනවා. මේගාගේ ආවේශය හොඳ වෙලා වගේ දකින්න නිසා මැනා මේගාව ලියනවා. ඊළඟට රමන් හොයාගෙන එන්න මේගා රමන් ඉස්සරහා වැරදි විදියට හැසිරෙන්න ගන්න නිසාම මේගාව ආයෙත් ගෙට ගන්නවා. මේ වෙලාවේ එළියෙන් සද්දයක් එන නිසා රමන් එළියට ගිහින් බලනවා. එතනදී අමතු ආලෝකයක් දකින්න නිසාම ඉක්මනට ගෙදර ඇතුළට ඇවිත් දොර වහනවා. ඒත් එක්කම කරන්ට් එක යන නිසාම ඇස් කළු පාට වෙලා ඉන්න රමන් ඇනා ළඟට ඇවිත් දැන්ම කරන්ට් එක ඕනි කියලා භයානක විදියට කියනවා. ඒත් එක්ක බය වෙන ඇනා රමන්ගෙන් බේරෙන්න ගෙදරින් එළියට දුවන්න පටන් ගන්නවා. සිහියට එන රමන් ඇනා පස්සෙන් යනවා. ඇනා දුවගෙන ගිහින් ඉනිමකක් දෙකේ ගහක් උඩ නගිනවා. රමන් ඇනාට කතා කරන ගමන් ගහ උඩ නගිනවා. ඒත් එක්කම ඇනා පහළට වැටලා මැරෙනවා. මේ නිසා තරහ යන රමන් ඇනාව මරන්න ඇත්තේ මේගා කියලා හිතලා මේගා මරන්න හදනවා. මේගා එතන ප්ලේ වෙන වීඩියෝ එක පෙන්නනවා. වීඩියෝ එක බලන රමන් ඇඟට ආවේශ වෙලා හිටිය ආත්මය රමන් පාවිච්චි කරලා ඇනා මරලා දැම බව දකිනවා. රමන් එතනින් දුවගෙන ඇවිත් ගඟට පනිනවා. ඊළඟට ගඟෙන් ගොඩට ඇවිත් කුංජම්බුගේ ඇඳුම් මැද ගන්න රමන් කැලේ ගහ ළඟට ගිහින් තෙය්‍යම් චාරිත්‍රය කරන්න පටන් ගන්නවා. රමන් මේ ආත්මය විනාශ කරන ගිනි ගොඩට පයින් හදනවත් එක්කම මේගා රමන්ව අල්ලගන්න. මේගා රමන් වාහනයට දාගෙන යන්න පිටත් වෙනවා. වාහනේ යන ගමන් ඉන්න රමන්ට කුංජම්බුගේ ආභරණවල සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ආයේෂා වොයිස් මැසේජ් එකක් එවලා ඉක්මනින්ම බ්‍රහ්මගිරි වලින් පිටත් වෙන්න කියන.
මේ වෙලාවේ වාහනේ නතර කරන්න කියන රමන් වාහනෙන් බැහැලා ගිහින් කල්පනා කරන්න ගන්න. මේගා රමන්ව වාහනේට එක්කන්න හදනවත් එක්කම රමන් මේගාව තල්ලු කරලා වාහනේ ඩ්‍රයිවිං සීට් එකට ඇවිත් වාඩි වෙනවා. මේගා සීට් එකේ වාඩි වෙලා ගෙදර යමු කියන නිසාම ගෙදර යමු කියන රමන් වාහනේ ගඟට දානවත් එක්කම මේ මූවි එක අවසන් වෙනවා.